ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සංසාරයෙන් ගමන් කරන ප්‍රඥාවන්ත උදවියට ධර්මයක් දේශනා කරන්නට යෙදුණා. ඒ ධර්මය අහන්න ලැබුණු ප්‍රඥාවන්ත අය ඒ ධර්මයට අනුව චින්තනය මෙහෙයවනවා. ඒ ධර්මයේ තුල පැහැදිලි කරලා දෙන දැක්ම, දර්ශනය, යථාර්ථවාදී භාවය යමෙකුට අත්දකින්න පුළුවන්කමක් ලැබනවා නම්, වටහා ගන්න පුළුවන්කමක් ලැබනවා නම්, ඒ කෙනාට මේ ලෝකයේ තුල කෙලෙස් ප්‍රහාණය කරන වැඩපිළිවෙලට අනුගත වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීමට මත්තෙන් පවා කෙලෙස් ප්‍රහාණය කරන වැඩපිළිවෙළවල් තිබුණා. විවිධ මට්ටමේ හටගන්න කෙලෙස් ඉක්මවනවා. හැබැයි ඒ ඉක්මවන වැඩපිළිවෙල తాවකාලිකයි. ඒ සමාධි සමාපatti වල සිටින තාක්කල් විතරක්, ඒ බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා බ්‍රහ්ම ලෝක වල ආයුෂ ගෙවන තාක්කල් විතරක් ඒ කෙලෙස් ඉක්මවලා ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ පිළිබඳව අපට දේශනා ගණනාවකම ඉස්මතු වෙනවා, පැහැදිලි වෙනවා. මේ ලෝකයේ තුල කෙලෙස් කියන කාරණාව තමයි සමාජයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හැබැයි කෙලෙස් ප්‍රශ්නයක් වෙච්ච තැනදී මූලිකවම හැවිය යුත්තේ ලෝකේ කෙලෙසයක් හටගන්න, කෙලෙසයක් නිර්මාණය වෙන්න වූ පදනම. අද අපි කෙලෙසය ඉක්මවන්න විවිධකම භාවිතා කළාට සමහර ලාවට කෙලෙසය ඉක්මවනවා කියන කාරණාවටත් වඩා අපි අද කටයුතු කරන්න උත්සාහ කරන්නේ කෙලෙසය කියන කාරණාව නොයන වැඩපිළිවෙලකට මග හරින්න. සමහර දේවල් තියෙනවා මග හැරිය යුතු. සමහර දේවල් මග හරින්න බෑ. කෙලෙසය එනකොට අපි දකින්නට ඕන මේක කෙලෙසයක්. ඒ වගේම අපි කෙලෙසය ඉක්මවන්නට මූලිකවම කෙලෙස් වල තියෙන ආදීනව දැකලා තමන්ට පුළුවන් ක්‍රමයක් භාවිතා කළ යුතුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය යම් කිසි කෙනෙක් නිවැරදිව ඉගෙන ගන්න ලැබුණොත්, ඔහුට යම් දර්ශනයක්, යම් දැක්මක් ඇති වුණොත්, ඒ කෙලෙස්ය ඉක්ම වෙන්නේ කෙලෙසයක් ඇති බවින් නෙවෙයි, කෙලෙස්යේ බවින් ඉක්ම වෙනවා. ලෝකයේ තුල ඉක්මවන්නේ කෙලෙසයක් ඇති බවින් නැති බවකට යන එක. හොඳට තේරුම් ගන්න, එය නොකල යුතු නොවේ. ඒ කල යුතුයි. ඒ කරන්නේ නැතුව කෙලෙස් එක්ක ඉන්න එක හොඳ නැහැ. හැබැයි කෙලෙසයක් බවින්ම ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක. බුදුරජාණන් වහන්සේ උන්නාම බ්‍රාහ්මණ සූත්‍රයේ පැහැදිලි කරනවා, අසකන නාසය දිවකයට පිළිසරණ මනස, භුක්ති විඳින්නා මනස, මනසේ පිළිසරණ සිහිය කියලා. මේ සිහිය කියන කාරණාවේ පිළිසරණ විමුක්තිය කියලාත් පෙන්ලා දෙනවා. ලෝකයේ ඕනෑම යෙදීමක් ඇති වුනහම මනස ප්‍රධාන වෙලා, ඕනෑම යෙදීමක් ඇති වුනහම ඒ ඇතිවෙච්ච යෙදීම කිසිදු විදිහක සංකල්ප වලට යන්නේ නැතුව ඒ කරුණට සිහියක් ඇති වෙනවා නම්, ඒ කරුණ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම්, එතන සිදුවෙන එකම ධර්මතාවය විමුක්තියයි. හැබැයි ඒක සඳහා ලොකු සිහියක්, ලොකු වීරියක්, ලොකු නුවණක් අවශ්‍යයි. ඒ සිහිය, වීරිය, නුවණ තිබිය යුතු වන්නේ ධර්මයත් එක්ක. ධර්මයත් එක්ක දර්ශනයත් සහිත වැඩපිළිවෙලක් තුළ ඒ සිහිය, වීරිය, නුවණ තියෙනවා නම්
ජීවිතයේ යෙදෙන කාරණා ප්‍රායෝගිකව සිහිය පිහිටවමින් ප්‍රතිපදාවක් හැටියට හුරු කරන්න පුළුවන්. මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න අදහස් කරන්නේ අන්න ඒ විදිහට ධර්මයක් සහිතව නැත්නම් මේ ශාසනයට ආපු භික්ෂුවක් ධර්මයෙන් යුක්ත චින්තන වැඩපිළිවෙලක් ඇති භික්ෂුවක් තමන්ගේ ජීවිතය තුළ සිහිය පවත්වමින් ලෝකේ මට්ටමින් සිදුවන කෙලෙසය ඉක්මවන කාරණාවත් කෙලෙස බවින්ම කෙලෙසය ඉක්මවන වැඩපිළිවෙලත් කියන මේ කාරණා දෙක කෝණ දෙකකින් තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රතිපදාවක් ඉස්මතු වන දේශනාව. දර්ශනයක් ඇති තැනදී දැක්මක් ඇති තැනදී නුවණක් වැඩපිළිවෙලක් ඇති තැනදී භික්ෂුවක් කළ යුතු කාරණාව තමයි ජීවිතයේ සිහිය පවත්වන එක. සිහිය නොපැවැත්වීම මුල් කරගෙන හටගත්තා වූ කෙලෙසය සිහිය පැවැත්වීම මුල් කරගෙන ලෝකයේ මට්ටමින් ඉක්ම වෙනවා. ආධ්‍යාත්මයට හිත බැහැ ගන්නවා. ඒ ආධ්‍යාත්මයට හිත බැහැගත්ත තැනදී දැක්ම කරා හිත යොමු වෙනවා. මොකද එයාට නුවණක් තියෙන නිසා. ඒ සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ 3 පොත් වහන්සේ තුල තියෙන කායගත සති සූත්‍රය. එවම් මේ සුතං වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී මේ උතුම් දේශනාව ඉදිරිපත් කරන්නට යෙදෙනවා. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරාමි. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර 제තවනාරාමේ වැඩ වාසය කළා. අතකෝ සම්බහුලා භික්ඛූණං පච්චාභත්තං පිණ්ඩපාත පටික්කන්තානං උපට්ඨාන ශාලායන් සම්නිසින්නානං සම්නිපචිතානං අයමන්තර කතා උදපාදි. බොහෝ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වළඳලා ඉවර වෙලා උපස්ථාන ශාලාවට රැස් වෙලා මේ වගේ කතාවක් ඇති වුණා. අච්චරියං ආවසෝ අභූතං ආවසෝ යාවංචින්දං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන කායගත හති භාවිතා බහුලී කතා මහප්පලා හොන්ති මහානිසංසාති. මේක ආශ්චර්යයක් ඇවැත්නි අద్භූත දෙයක්. ඒ තමයි දරවන්න ආශ්චර්ය අద్භූත කියන කාරණාව ඉදිරිපත් කරනවා. සියල්ල දන්නා දකින අරහත් සම්මා සම්බුදුජාණන් වහන්සේ වදාළ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියන කරුණ. කායගත සතිය කායට සිහිය පිහිටවීම මහත්ඵලයි මහානිසංසයි කියන කාරණාව. අයංච හිදං තේසම් භික්ඛූණං අන්තර කතා විප්ප කතා හෝති. දැන් මේ කතාව අඩාල වුණ මොකක් නිසාද? අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ටිතෝ යේන උපට්ඨාන ශාලා තේන උපසංක භාග්‍යතුන් වහන්සේ උපස්ථාන ශාලාවට එළඹිය. උපසංකමිත්වා පඤ්ඤත්ති ආසනේ නිසීද එළඹිලා පැනවපු ආසනේ වැඩ සිටිය. නිසජ්ජකෝ භගවා භික්ඛු ආමන්තේසි. ඒ හිටපු බුදුරයන් වහන්සේ වැඩ සිට භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නැමතුවා මහණෙනි කියලා. කායනුත්තං භික්කවේ ඒතරහි කතායේ සම්නිසින්නතා කාචපනවෝ අන්තරා කතා විප්ප කතා. මොකද්ද දැන් ඔබලා කර හිටපු කතාව? මොකද්ද දැන් අතර වෙච්ච කතාව? ඉද බන්ති යම්මා කම්පච්චා භත්තම් පිණ්ඩපාත පටික්කන්තානං උපට්ඨාන ශාලායන් සම්නිසින්නානං සම්නිපචිතානං අයමන්තර කතා උදපාදි. ස්වාමීනි අපට අපි පිණ්ඩපාත ගිහිල්ලා ඉවර වෙලා උපස්ථාන ශාලාවේ රැස් වුණාට පස්සේ මෙන්න මේ කතාව ඇති වුණා. අච්චරියං ආවසෝ අභූතං ආවසෝ යාවංචිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගත සති භාවිතා බහුලී කතා මහප්ඵලා හෝත් බුත්තා මහානිසංසාති. භාග්‍යතුන් සියල්ල දන්න දකින ඒ අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේ වදාළ කායගත සති භාවිතා බහුලී කිරීම මහානිසංසයි මහානිවයි කියන එකයි තමයි අපි කතා කර හිටියේ. ඒක තමයි අතුරුදහන් වුනේ. දැන් එතකොට දැන් මෙතන පෙන්වන්නේ කායගත සතිය.
මේ කායගත සතිය කියන කාරණාව තුළින් පෙන්වන්නේ ලෝකයේ තුල කෙලෙසේ කියන කාරණාවත් ඉක්මවමින් ඒ වගේම සිහියක් ආධ්‍යාත්මයේ පිහිටනවා කියන වැඩපිළිවෙල. ඒ වගේම අපි දන්නවා හතර සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කියන එක. කායානුපස්සනාව කියලා කියන්නේ දැක්මක වැඩපිළිවෙල. කියන්නේ ආර්ය න්‍යායට අනුකූලව ලෝකේ ගෝචර වෙන කාරණා ඔස්සේ සම්පූර්ණ මාර්ගයේ සිදුවන විස්තරයයි පැහැදිලි කරන්නේ. කායගත හද සූත්‍රයේදී භික්ෂුවකට දැක්මක් සහිත නැත්නම් නුවණක් ප්‍රඥාවක් සහිත දැක්මක් කියන එකම ගන්න එපා. නුවණක් ප්‍රඥාවක් විතරක් ගත්තනම් සියලු දෙනාටම අදාළයි. හැබැයි භික්ෂුව නුවණ ප්‍රඥාව සහිතයි. ඒකයි භික්ෂුව එමෙතීමෙන් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකව අහනකොට එයාගේ කෝණයට අනුව කියා දිය යුතුයි. දැක්මක් ඇති වෙන්න, නුවණක් වැඩෙන්න. දැන් මෙතන භික්ෂුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මහාන වෙච්ච අය. එතකොට යම් කිසි විදියකට ප්‍රඥාවක් නුවණක් ඇති වෙච්ච පිරිසක්. එතකොට මේ ප්‍රඥාව නුවණ සහිතව භාවිතා වෙන්න ඕනේ. ඒතර ප්‍රඥාව නුවණ උදා කරගන්නත් ඕනේ. නැත්තම් අපට අමතක වෙනවා ප්‍රඥාව නුවණ උදා කරගත යුතුයි කියන කාරණාව. ප්‍රඥාව නුවණත් උදා කරගන්නට ඕනේ. එතකොට සාමාන්‍යයෙන් හරි ධර්මයක් අහලා ධර්මයකට කැමැත්තක් තියෙන තැනදී ධර්මයේ පිළිබඳව චින්තනයක් මෙහෙवला විචක්ෂණයක් කරලා යම් වැටහීමක් ඇති තැනදී අන්නේ කෙනත් ගන්න පුළුවන් මේ භික්ෂුව ගණයට. ඒ වැඩපිළිවෙල හුරු කරන්න ඕන ගණයට. එතකොට මේ වැඩපිළිවෙල හුරු කරනකොට මොකද වෙන්නේ? අර ලෝකේ මට්ටමින් ගොඩනගින්නා වූ ගෘහ සංකල්පනා ඉක්ම වෙනවා. ගෘහස්ත සංකල්පනා ඉක්ම වෙනවා. ආධ්‍යාත්මික බැහැ ගන්නවා කියලා මේ දේශනාවේ පැහැදිලි කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේ කොටස තමයි සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව කය කියන කාරණාව ඔස්සේ ලෝකයේ බව ගොඩනගෙන සමාධි මට්ටම් හතරක් පැහැදිලි කරනවා. කතං භාවිතාච භික්කවේ කායගත හති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. කෙසේ භාවිතා කරනකොටද බහුල වශයෙන් පුරුදු කරනකොටද කායගත හතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා උන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මෙහිලා මහණෙනි භික්ෂුව. එතන මෙහිලා කියලා ඉදිරිපත් කරන්නේ මේ ශාසනයේ භික්ෂුව කියන එක. අරණ්‍යකට රුක් මූලකට ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා පළගම් බැඳගෙන කය ඍජු කරගෙන සිහිය ඉදිරියේ පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන පරිමුඛං හතින් උපට්ඨපෙත්වාගෙන දැන් මේක වෙන වෙන දේවල්ට විග්‍රහ වෙනවා. අපි ඒක ගොඩාක් දේශනාවලදී පැහැදිලි කරා. ආනාපානසතිය විතරක් නෙමෙයි. ඒ නිසා මුඛයේ ඉස්සරහා සිහිය පිහිටවා ගන්නව නෙමෙයි. සිහිය ප්‍රමුඛ කරගෙන එළබවාගෙන වාසය කරනවා. සෝ සතෝ වාස්ස සති සතෝ පස සති. ඔහු සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රස්වාස කරයි. ඒ සිහිය එළඹවාගෙන වාසය කරන්නේ. ඒතකොට සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. දැන් සිහියෙන් ආස්වාස කරනකොට සිහියෙන් ප්‍රස්වාස කරනකොට ආස්වාස ප්‍රස්වාසයන්ගේ විවිධත්ව තියෙනවා. අන්න ඒක පැහැදිලි කරනවා. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. දීර්ඝ ආස්වාස වෙනකොට දීර්ඝ ආස්වාස වෙනවා කියලා අන්න පජානාති. එතකොට එතනදී එහෙනම් දීර්ඝ ආස්වාසයේ බව එදෙන කාරණාවත් ඒ දීර්ඝ ආස්වාසය තහත්වාදී වෙනවා කියන කාරණා මේ මොකක් එක්කද මේ පැහැදිලි කරන්නේ? සිහියක් පිහිටවනකොට සිහියක් ඇති කරගන්නකොට. එතකොට අන්න ඒ මම ඔබට මුලින්ම උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේ කාරණාවත් පැහැදිලි කරා. ඒ සිහියක් පිහිටවා ගැනීම කියන එක. එතකොට මේ සිහියක් පිහිටවා ගන්නකොට මොකද වෙන්නේ? ඒ දීර්ඝ ආස්වාසයත් දීර්ඝ ප්‍රස්වාසයත් කෙටි ආස්වාසයත් කෙටි ප්‍රස්වාසයත් මනාව දැනගන්න.
නිවැරදිව දැනගන්නවා. එහෙම දැනගන්නවා කියලා කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති. සම්පූර්ණයෙන්ම කය. එතකොට ඒ අවස්ථාවේ එහෙනම් ගෝචරත්වයේ යෙදිලා තියෙන්නේ මොකද්ද? හුස්ම රැල්ල කියන එක. එතකොට සිහියක් පිහිටලානේ වෙන වෙන දේවල් යෙදිලා නැහැ. සිහිය පිහිටලා තියෙන හුස්ම රැල්ල. හුස්ම රැල්ලේ යථාර්ථය ඒ විදිහටම සබ්බකාය පටිසංවේදී. මනාවම හුස්ම රැල්ල මොකද්ද කියන එක. අන්න මනාවම හුස්ම රැල්ල මොකද්ද කියන කාරණාව අවබෝධ කරගනිමින් ආස්වාස කරන්නේ මේ හික්මී. ප්‍රස්වාස කරන්නේ මේ හික්මී. පස්සම් භයං කාය සංකාරං අස සිස්සාමිජි සික්ඛති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිජි සික්ඛති. හුස්ම රැල්ල යථාර්ථවාදී වෙනවා කියනකොට මොකද වෙන්නේ? හුස්ම රැල්ල කියන කාරණාව දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හුස්ම රැල්ලෙන් ඉක්ම වෙනවා. අන්න සංසිඳෙනවා. ඒතර හුස්ම රැල්ල බව ඉක්ම වෙනවා. ආස්වාස කරනකොට ප්‍රස්වාස කරනකොට ඒ හුස්ම රැල්ල බව ඉක්ම වෙනවා කියන කාරණාවත් එක්ක පැහැදිලි කරනවා. තස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. අන්න අර පැහැදිලි කරන්නේ. මෙහිම අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් යුක්තව වාසය කරද්දී මොකද වෙන්නේ? ගෘහස්ත කල්පනාවන් සරසංකල්පනාවන් ඉක්ම වෙනවා, ප්‍රහාණය වෙනවා. එතකොට එහෙනම් ලෝකයේ මට්ටමින් තියෙන ගෘහස්ත නැත්නම් ගෘහස්ත කියලා කියන්නේ එතනින් ගෙවල් වල කියන කතාව විතරක් නෙමෙයි බ්‍රහ්මචර්ය නැත්නම් නිවන් මගින් පරිබාහිරව ලෝකයේ ගොඩනැගෙන්නා වූ නැත්නම් ලෝකයේ තුල කෙලෙස් ඉස්මතු වෙන්නා වූ සංකල්පනා. අන්නේ සංකල්පනා ප්‍රහාණය වෙනවා. තේසම් පහානං එය ප්‍රහාණය වෙලා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති. අන්න මොකද වෙන්නේ? ආධ්‍යාත්මී හිත පිහිටනවා, එකඟ වෙනවා. ආධ්‍යාත්මී පිහිටනවා කියලා කියන්නේ එතකොට එතනින් ඉස්මතු වෙලා පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම අර මාර්ගයේ පැත්තට යමු වෙනවා කියන එක. ප්‍රතිපදාව පැත්තට යමු වෙනවා කියන එක. ඒතර ලෝකයේ මට්ටමින් සංකල්පනා ඉක්මවීම ගැන කතා කරනවා. ඒ වගේම ඒ සංකල්ප බවින්ම ඉක්ම වෙන යථාර්ථවාදී ස්වභාවය ඉස්මතු කරමින් ආධ්‍යාත්මී හිත පිහිටනවා කියන කාරණාවෙන් මාර්ගයත් උපදිනවා. සමාධියති ඒකෝදි හෝති සමාධියති. එවම්පි භික්කවේ භික්ඛු කායගත හති භාවයති. මෙන්න මේ ආකාරයෙන් භික්ෂුව කායගත සතිය භාවිතා කරනවා. එතකොට එහෙනම් ආනාපාන සතිය කියන ආරම්මණයේ සිත පිහිටවා ගැනීම. දැන් හතිපට්ඨානේ කායනපස්සනාවේදී පැහැදිලි කරනවා මේ ද්වයතාවයේ ගොඩනැගෙන හැටිත් ඒ ද්වයතාවය තහර්ථයේ දකින්න හැටිත් ඒ යථාර්ථවාදීවම ඊතරවන වැඩපිළිවෙල. දැන් මෙතනදී ඒකත් පැහැදිලි කරනවා. ඒ වගේම අර ගෘහස්ත සංකල්පනා ඉක්මවීම ගැනත් පැහැදිලි කරනවා. තව එකක් කියනවා පුනච්ච පරම්භික්ක දැන් සිහිය පිහිටවන කායගත හතිය. කයට සිහිය පිහිටවන. පුනච්ච පරම්භික්කවේ බික්කු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති තිතෝ වා තිතෝම්මීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම්මීති පජානාති සයානෝ වා සයන්නෝම්මීති පජානාති යතහ යතහ වා පනස්සකායෝ පනිහිතෝ හෝති තතහතානම් පජානාති. මොකද්ද මේ කියන්නේ? ඉරියාපතේ පිළිබඳව යනකොට යන බව මනාව යනකොට යන බව මනාව දන්නවා. මනාව දන්නවා කියලා කියන්නේ සංකල්පනා වලට ඉඩක් නැතුව දැනගන්නවා කියන කාරණා. හැබැයි හොඳට තේරුම් ගන්න යන බවක් ඉස්සලා තියෙන්නට ඕනේ. යන බවක් නැත්නම් කතා කරන්න බෑනේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව මනාව දැනගන්නවා. ඉඳ ගන්නකොට ඉඳගෙන ඉන්න බව මනාව දැනගන්නවා. නිදා ගන්නකොට නිදාගෙන ඉන්න බව මනාව දැනගන්නවා. යම් යම් ආකාරයෙන්ද කය පිහිටන්නේ ඒ ආකාරයෙන් මනාව දැනගන්නවා. තස්ස ඒවං අප්පමත්ත සාතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති තේ සම්පහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සංනිසීදති
ඒකෝදි හෝති සමාධියති. දැන් මොකද වෙන්නේ? අන්න අර ගේහසිත සංකල්පනා ඉක්ම වෙනවා. ආධ්‍යාත්මික හිත පිහිටනවා, සමාධිමත් වෙනවා. මෙන්න මේකත් කායගත හති භාවිතා කිරීම. එතකොට එහෙනම් අපට ඇවිදිනවා කියන කාරණාවක් ගෝචර වෙද්දි, හිටගෙන ඉන්නවා කියන කාරණාවක් ගෝචර වෙද්දි, ඉඳගෙන ඉන්නවා කියන කාරණාවක් ගෝචර වෙද්දි, නිදාගෙන ඉන්නවා කියන කාරණාවක් ගෝචර වෙද්දි මූලිකවම ඒ කාරණාව ඉස්සල්ලාම ගොරෝසු මට්ටමින් මෙහිම එකක් කියලා වැටහෙන්නට ඕනේ. එතකොට එහෙම නොවැහැටීම නිසා මොකද වෙන්නේ? ලෝකයේ තුල ගෘහස්ත සංකල්පන ඇති වෙනවා. එහෙම එකක් කියලා වැටහෙච්ච තැනදී මොකද වෙන්නේ? ඒ කරුණ හොයන්න යනවා. ඒ කරුණ හොයන්න යනකොට ඒ කාරණාව තවත් සිහිය තීරුව කරගෙන එතකොට නුවණත් ඒකට පාදක වෙනවා. හති සම්බොජ්ජංගේ පැහැදිලි කරනකොට ඉස්මතු කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් හති සම්බොජ්ජංගේ ඇති වෙනවා කියලා. අන්න ඒ විදිහට යමු වෙනකොට ඒ ඉරියව්වන් පිළිබඳව මොකද වෙන්නේ? අර ගෘහස්ත සංකල්පනාවලටත් ඉඩක් නැහැ, ආධ්‍යාත්මික හිත පිහිටනවා. තව එකක් කියන පුණච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවයේ සම්පජානකාරී හෝති. නුවණින් යුක්ත වෙනවා. ඉදිරියට යනකොට, ආපස්සට එනකොට, හැරෙනකොට, වටපිට බලනකොට, ඒ වගේම සිවුරු පොරවනකොට, පාත්‍ර අත දරනකොට, ඊළඟට බඩගිනි පිපාසාව දැනෙනකොට, වැසිකිලි කිස කරනකොට, නිදි මරනකොට, නිදාගෙන ඉන්නකොට මේ සෑම කාරණාවක් ඔස්සේම නුවණින් යුක්ත වෙනවා. කලින් ඉරියව් විතරයි පැහැදිලි කරේ. දැන් පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් කායික ක්‍රියාවන්. එතකොට දැන් මම ඔබට ඉස්මතු කරලා පෙන්වා දීලා තියෙනවා ජීවිතයේ ක්‍රියාවන් පිළිබඳව හොයන වැඩපිළිවෙල. රූප වේදනා සංඥා සංකාර විඥාන බව ගෝචර කරගන්නේ ලොකු වැටහීමක් සහිතවයි. ගොරෝසු මට්ටමින් ජීවිතයේ ක්‍රියාවන් හොයන වැඩපිළිවෙලක් ඉස්මතු කරලා පෙන්වනවා. යනවා එනවා කතා කරන. දැන් මේ සම්පජානකාරී කියන කාරණාවේ පැහැදිලි වෙන්නේ එවැනි එකක් නේ. ජීවිතයේ සිදුවෙන ක්‍රියාවන්. එතකොට ඒ ක්‍රියාවන් වලට සිහිය පවතින්නට ඕන. ක්‍රියාවන් බව තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන ඒකේ සිහිය තීරුව කරන්නට ඕන. ඒකට නුවණ පාදක වෙන්නට ඕන. සිහියයි තීරුව කරන්නේ නුවණයි පාදක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න එහෙම කරනකොට ඒ සම්පජානකාරී වෙනකොට මොකද වෙන්නේ? තස්සේවං අපමත්තස් ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහිතහර සංකප්පාතේ පහියන්ති තේසම් පහන අජ්ජත්තමේ චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති එවම්පි භික්ඛවේ භික්ඛු කායගත කතං සතින් භාවේති. ගේහිත සංකල්පනා ඉක්ම වෙනවා. ආධ්‍යාත්මික හිත පිහිටනවා, සමාධිමත් වෙනවා. ඔන්න එතකොට එහෙනම් ජීවිතයේ ඉදින කරුණු ගැන හොයද්දි ඒ විදිහට වෙනවා. පුණච පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදිතන අදෝ කේසමත්තකා තචපරියන්තම් පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිඤ්ඤං වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසා කහෙලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති. තව එකක් කියනවා මොකද්ද? කයේ උඩ සිට ඇටිපතුල දක්වාම নানা ආකාරව අසුචි දේවල් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ කයේ තියෙනවා කෙස්ලොම් නියද සම්මස් නහර ඇට මිදුළු ආදී වශයෙන් සෙම්සොටු ආදී වශයෙන් මේ කයේ තියෙන දේවල් පිළිබඳව කල්පනා කරනවා. එතකොට ඒක මූලිකව ගෝචර වෙන එකක්. ඒකම මොකක්ද? කයට සිහිය පවත්වනවා කියන එකයි ඊළඟට එහි යථාර්ථය හොයනවා කියන එකයි. මූලිකව ගෝචර වෙනවා. ගෝචර වෙච්ච කාරණාව යථාර්ථවාදී වෙන්නට ඕනේ. එතකොට දැන් මේ කාරණාව එක්ක කෙස් කියලා ගත්තාම කෙස් කියන කාරණාව ගෝචර වෙනකොට අන්න ගෝචර වෙච්ච කෙස් භවයේ
යථාර්ථවාදීව සිහිය පිහිටන්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? ඒකෙදි කෙස් බවින් ඉක්ම වෙනවා. අර ගේහිත සංකල්පනාවලට එන්න ඉඩක් නැහැ. ආධ්‍යාත්මික හිත පිහිටනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ මානසිකාරය පටික්කුල පබ්බේ විස්තරයත් කායගත හතියට විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට උපමාවක් දෙනවා. සේතා භික්කේ උබතෝ මුඛා මූතෝලි පූරා නානාවි තස්ස ධඤ්ඤස්ස සයතිදං ශාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කය ඉමේ ශාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති එයමෙව කෝ භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්ධම් පාදතල අදෝ කේස මත්තකා තචපරියන්තම් පුරං නානප්පකාරස අසුචිනෝ පච්චවෙක්ක චත්තිමස්මින් කායේ කේසාලෝම ආදෝසින් පැහැදිලි කරනවා. මොකද්ද මේ කියන්නේ? කට බැඳපු මල්ලකට විවිධ ධාන්‍ය දානවා. මුං හා වී ඊළඟට විවිධ ධාන්‍ය වර්ග මේවට දානවා. තල ආදී වශයෙන් දාලා වෙන් කරන්න පුළුවන්. මේ මුං, මේ තල, මේ වී මෙන්න මේ විදිහට එක එක වෙන් කරන්න පුළුවන්. එතකොට වෙන් වශයෙන් අර එතන පැහැදිලි වෙන එක එක වෙන් කරන්න පුළුවන්. ඉමේ ශාලි, ඉමේ වීහි, ඉමේ මුග්ගා, ඉමේ තිලා, ඉමේ තණ්ඩුලා. එතකොට එක එක වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් මම ඔබට පැහැදිලි කරේ. අර කයේ කොටස් ටික කියනවා. හැබැයි මේව වෙන් කරන්න පුළුවන්. අන්න වෙන් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? එකක් ආරම්මණය වෙනවා. එකක් ආරම්මණය වෙනකොට ඒ කරුණට තවත් සිහිය තීව්‍ර කරනකොට මොකද වෙන්නේ? අන්න මාර්ග කෘත්‍ය නැත්නම් ඊතර වීමේ කෘත්‍ය සිද්ධ වෙනවා. ආධ්‍යාත්මිත පිහිටනවා. හතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාය පැහැදිලි කරන කරුණ සිද්ධ වෙනවා. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න මූලිකව මේ කාරණා විග්‍රහ කරන්න නැතුව කිසි විදිහකින් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් හේතු ගන්නන්න. මොකද හේතුව ලෝකේ ඉන්න අයටනේ කියන්නේ. ලෝකේ ඉන්න අයට කියනකොට ලෝකේ ඉන්නේ නැද්දි මතුවෙන යෙදෙන කරුණු ඔස්සේ පැහැදිලි කළ යුතුයවන්නේ. පුණජ පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං අතහටිතං අතපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. ඊළඟට ගතියින් ස්වභාවයන් මේ කයේ පත්‍යවේක්ෂා කරනවා. පත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ එතකොට මොකද්ද? නුවණින් ඒ කාරණා පිළිබඳව විමසනවා. එතකොට අන්න ඒක නුවණින් විමසනවා. අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. දැන් මේකෙදි පැහැදිලි කරන්නෙම පඨවි කියන කාරණාව දැන් අපට හැඩයකින් නිමිත්තකින් එන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන කරුණු ඉස්මතු වෙන්නේ ගතියකින්. එතකොට මේ ගතියකින් ඉස්මතු වෙන කාරණාවයි සිහි කරන්නේ. සේතා භික්කවේ දක්කෝ ගෝ ඝාතකෝ වා ගෝ ඝාතකන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහා පතේ කිලසෝ පඨවි විභජිත්වා නිසින්නෝ අස්ස. ඒවමේව කෝ භික්කවේ භික්ඛු ඉම අරියට මොකද්ද? අර සිව්මං සලක ගව ඝාතකයේ ගවයන් කොටස් කරලා වෙන් කරා වගේ. ඒ ගව මරිච්ච ගව කුණ කොටස් කරලා වෙන් කරා වගේ. එතකොට ඒක උපමාවක් පෙන්වන්නේ. හොඳට ඒක තේරුම් ගන්න. උපමාවක්. ඒතර උපමාවක් පෙන්වනකොට පස්සේ අර වෙන් වශයෙන් ඒ වගේ දැන් අපි ගත්තොත් ගාත කොටස, බඩ කොටස. ඒතර ওই විදිහට වෙන් වශයෙන් ඒ කොටස් හම්බෙනවා. අන්න ඒ වගේ මොකද වෙන්නේ? ගතියින් ස්වභාවයන් ටික. ඒවමේව කෝ භික්කවේ භික්ඛු ඉමමේව කායං අතහටිතං අතහපනීතං ධාතුසෝ පච්චවෙක්ඛති. අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. අන්න අරව වෙන් වශයෙන් එයාට ප්‍රකට වෙනවා. ඒක වෙන් වශයෙන් ප්‍රකට වුණාට පස්සේ ඒකට සිහිය තීර වෙනකොට මොකද වෙන්නේ? නුවණින් යුක්තව ඒ යථාර්ථවාදීව දකින්න යොමු වෙනවා. නුවණින් යුක්තව යථාර්ථවාදීව දකිනකොට අන්න ඊතර වීම සිද්ධ. දැන් ඒ කරුණු සිද්ධ වෙන්න කුමක් වෙලා තිබිය යුතුයිද? ධර්මය අහලා වැටහීමක් තිබිය යුතුයි. ප්‍රඥාවක් තිබිය යුතුයි. වැටහීමක් ප්‍රඥාවක් නැතිනම් ඒ විදිහට යථාර්ථවාදීව ආධ්‍යාත්මිත පිහිටවා ගන්නවා කියන කාරණාවට යන්න බැරි වෙනවා. ගේහචිත සංකල්පනා දුර වෙනවා, ආධ්‍යාත්මිත පිහිටනවා. පුණජ පරම් භික්කවේ භික්ඛු සයේතනයි පස්සේ ශරීරං සීවතිකා චඩ්ඩිතං ඒකහමතං වා දීහමතං වා තීහමතං වා උද්දුමාතකං විනීලකං විභුප්පක ජාතං
සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති තස්සේවං අපමත්තස් සාතාපිනෝ පහිතස්තස්ස විහෙරතෝ යේ ගේහිතහර සංකප්පා තේ පහියන්ති තේ සංපහානය අජ්ජත්තං චිත්තං සම්තිත්තති සම්නිසිදති ඒකෝදි හෝති සමාධියති. දැන් නවසීවතිකේ පෙන්නන කොටස් ටික පැහැදිලි කරනවා. එතකොට ඒ පළවෙනිම කාරණාව තමයි නිල් වෙලා ඉදිමිලා ගිය සරව ගලන ඕජාව ගලන මෙන්න මේ ශරීරයක් මලකුණක් දකින්න. එක අනුපස්සනාවක් ඒක. එකක්. නවසීවතිකේ කියන කාරණාව තුළ පැහැදිලි වෙන්නේ අනුපස්සනා 9ක්. ඒ අවස්ථාවේ සොහොනට කියලා දකින්න විදි. එතකොට මේ මලකුණ කුණු වෙනවා දකින්නවා වගේ මේ කයටත් ඕකමයි වෙන්නේ කියලා අර අර්ථ ශූන්‍ය වූ භාවයෙන් යුක්ත කාරණාවට මේ කය සමාන කරනවා. මේක සූත්‍රයක තියෙනවා අස්විමානියව සමුග්ඝාතය වෙනවා කියලා. මොකද හේතුව? අර්ථ ශූන්‍ය වූ කාරණාව. එතකොට එතන ස්වාධීනත්වයක් නැහැ. ආත්මීය වැඩපිළිවෙලක් නැහැ. ඒ කියන්නේ කුණු වෙන මලකුණ කියන කාරණාවට ආත්මීය වැඩපිළිවෙලක් නැහැ. ආත්මීය වැඩපිළිවෙලක් නැති කාරණාවකට කෙලින්ම කියන අනාත්මීය භවකින් යුක්ත කෘත්‍ය මම පේන මලකුණක් කියන ගැනීමෙන් තොරව මලකුණ බවටයි සමාන කරයි. ඒතකොට මෙතන තුන්වෙනි පාර්ශවයක් කතා නුවණ තමයි තුන්වෙනි පාර්ශවය. වැටහීම. මලකුණත් මමත් මගේ කයත්. එහෙමතු මලකුණත් කයත් මමත් කියලා තුන්වෙනි පාර්ශවය නෙමෙයි. නුවණයි තුන්වෙනි පාර්ශව වැටහීමකින් යුක්ත. අන්න එහෙම වුණාට පස්සේ තමයි මේ මේකත් ගොරෝසු මට්ටමින් කරන එක. ඒතර වැටහීමක් තිබිය යුතුයි නේද මේ කාරණාවත් කරන්න. වැටහීමක් තිබිය යුතුයි. එතකොට අර කලින් පිදිරිපත් කරපු අනුපස්සනා වලට වඩා මේකේ තීව්‍රත්වයක් කියන්නේ මෙතනදී අනාත්මීය භාවයට කුළු ගැන්වෙන ස්වභාවයක් තියෙනවා. කියන්නේ මේක ගොරෝසු දෙයක් වුණාට මෙතනදී වැටහෙන වැටහිල්ලේ දෙයක් කියන්නේ මලකුණ විදිහට හපව සිහිය පිහිටවනවා කියන කාරණාවට වඩා මලකුණෙහි අනාත්මීය භාවය නැත්නම් මලකුණෙහි ස්වාධීනත්වයක් නැති භාවය ඒ කරුණ ફોකස් වීමත් එකයි මේ කයරත් එහෙම වෙනවා කියලා දකින්න. එතකොට වැටහීමෙන් යුක්ත වෙනවා. මෙන්න මේ විදිහට වෙන් වශයෙන් දැන් ඔහොම කරනකොට මේ ආධ්‍යාත්මික පිහිටනවා ගෘහස්ත සංකල්පනා ඉක්ම වෙනවා. මෙන්න මේ විදිහට වෙන් වශයෙන් පැහැදිලි කරනවා ඒ නවසීවතිකේ කොටස් ටික සත්තු කනවා කියන කාරණාව ඊළඟට මස් වෙන් වෙනවා කියන කාරණාව දකින විදිය ඊළඟට නහර වලින් ගැට ගැහිච්ච හැම තියෙන මේ මස් ඇට තියෙන විදිය ඊළඟට නහර වලින් ගැට ගැහිච්චම ඇට ඉක්මවන විදිය ඇට සීසීකට යන විදිය ඊළඟට ඇට කෑලි වලට කැරෙන විදිය ඇට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන විදිය කියලා මෙන්න මේවා වෙන් වශයෙන් ගන්නවා. වෙන් වශයෙන් අරගෙන ඒ කරුණට කය සමාන කරනවා. දැන් මේ පැහැදිලි කරන්නේ කොහොමද කියලා? සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කායෝ එවං ධම්මෝ එවං භාවය. අනාත්මීය භාවයක් ස්වාධීනත්වයක් නැති භාවයකින් යුක්ත භාවයටයි කියන්නේ නිකන් ඔහේ බලනවා නෙමෙයි අර ස්වාධීනත්වයක් නැති අනාත්මී භාවයටයි ඒක පෙන්වන්නේ. මෙන්න මේ විදිහට දකින්නකොට මොකද වෙන්නේ? අර ගෘහස්ත සංකල්පනා ඉක්ම වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මිත පිහිටනවා. දැන් මෙන්න මේ කරුණු ටිකෙන් කය කියන කායගත සතිය කයට සිහිය පිහිටවීම කියන කාරණාව ඒත්තු ගන්නලා පැහැදිලි කරලා පෙන්නනවා. පුනච තවත් කායගත සතියක් පෙන්නනවා. මොන කායගත සතියක් නෙවෙයි. කයට සිහිය පිහිටවීමක් කියන එකටමයි. මොකද හේතුව? ඒතර මෙතනදී හොඳට තේරුම් ගන්න කයට සිහිය පිහිටවනවා කියන එකේ ගොරෝසු මට්ටම් ටික තමයි කලින් පැහැදිලි කරේ. කයට සිහිය පිහිටවනවා කියන කාරණාවක්මයි රූපාවචර සමාධි. මොකද හේතුව කයින් ප්‍රනීත විදිහට ලැබෙන දෙයක්. දැන් අරවට සිහිය පිහිටුවාමනේ ප්‍රනීත වෙන්නේ. මේක ප්‍රනීත විදිහටම ලැබෙන එක.
පුණජ පරම් භික්කේ භික්ඛු විවිච්ඡේව කාමී විවිච්ඡ කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පුචිසුකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉමමේව කායං විවේකජේන පුචිසුකේන අபிසන්දේති පරිසන්දේති පරිපූරේති පරිපන්දති. අන්න පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා විවේකයෙන් හටගන්න ප්‍රීති සුඛය මුළු කයටම පතුරවනවා. නාස්ව කිංචි සබ්බවතෝ කායස විවේකජං පුචිසුකං අපුට්ඨෝ හෝති. මේ කයෙහි ප්‍රීති සුඛය කියන කාරණාවෙන් තෙත් වෙච්ච නැත්නම් ඒකෙන් ස්පර්ශ වෙච්ච තැනක් නැති විදියට. ඒතර සම්පූර්ණයෙන් කයට දැනෙන්නේ මොකද්ද? කයට දැනෙනවා මොකක් එක්කද? ප්‍රීතියක් සුඛයක්. මුළු කය එක්කම විවේකයෙන් හටගත ප්‍රීති සුඛයක් ලැබෙනවා. මේකට ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද? දක්ෂ නහවන්නෙක් නැත්නම් නාවන කෙනෙක් සබන් හදන කෙනෙක් කියලා හිතන සබන් ඒ කාලේ තිබුණේ හදලා ගන්නනේ. ඒ සබන් කියන්නේ ඒ පිටි එක අරගෙන හොඳට වතුර දාලා හොඳට කවලම් කරනවා. හොඳට කවලම් කරලා පදම් කරාට පස්සේ ඒකේ ඒ වතුර නොතැවෙරිච්ච තැනක් නැහැ. ඔබ දැකලා ඉතින් මම ඒකට තේරෙන්න කියන්නම් අද කාලේ තියෙන්නේ රොටි පුච්චන්න පිටි යනන්නේ. රොටි පුච්චන්න පිටි යනකොට හොඳට ඇනුනට පස්සේ ඒකේ අර නොතැවරි වතුර නොතැවරිච්ච තැනක් නැති සයිස් එකට. අන්න එතකොට හොඳට වතුර තැවරලා. මෙන්න මේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පළවෙනි ධ්‍යානයේ තුලින් හටගන්න ප්‍රීතිය සුඛයෙන් කය හොඳට තෙත් වෙනවා. නැත්නම් කය හොඳට ඒ ප්‍රීතිය සුඛේ භුක්ති විඳිනවා. මෙන්න මේක භාවිතා කරනකොට දැන් මේක ක්‍රමී. එතකොට මේ ක්‍රමයට සිහිය පිහිටනවා. ඒ ක්‍රමයට සිහිය පිහිටනකොට ඒනොත් ඉක්ම වෙනවා. ආධ්‍යාත්මික හිත පිහිටනවා. කොහොමද ඉතින් ගෘහස්ත සංකල්පනා ඉක්ම වෙනවා. ඒනොත් මොකද වෙන්නේ? ඉක්මවීමක් තමයි සිදු වෙන්නේ. මාර්ග කෘත්‍ය වෙනකොට. ආධ්‍යාත්මික හිත දැන් එතකොට ආධ්‍යාත්මික හිත පිහිටනවා කියලා කියන්නේ ඔය කායගත හති භාවිතා කරනකොට. ආධ්‍යාත්මික හිත පිහිටන එතකොට. ඊළඟට පැහැදිලි කරනවා පුණජ පරම් භික්ඛවේ භික්ඛු විතක්ක ਵਿਚාරාණං රූපසම අධ්‍යත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතිය අධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. දැන් පළවෙනි ධ්‍යානෙ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය. දැන් මෙතනදී මොකද වෙන්නේ? සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛයේ උපදර දෙවෙනි ධ්‍යානෙ. සෝ ඉමමේව කායං සමාධජේන ප්‍රීති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූරේති පරිපන්දති. කලින් පැහැදිලි කරා විවේකයෙන්. එතකොට බාහිරින් වෙන්වීම කියන කාරණාවත් එක්ක මේ ප්‍රීති සුඛය තියෙනවා. ඊළඟ ඇතුළතම සංසිඳීමත් එක්ක හටගන්න ප්‍රීති සුඛය. ඒක කියලත් පැහැදිලි කරනවා ආධ්‍යාත්මික පිහිටනවා කියලා. හොඳට තේරුම් ගන්න. ඇතුළතින්ම හටගත් සමාධියෙන් හටගන්න ප්‍රීති සුඛය. මේකට උපමාවක් දෙනවා. මොකක්ද? හරියට පොකුණක් තියෙනවා. ඒ පොකුණට ගැඹුරු විලක් තියෙනවා. වහින්නෙත් නැහැ, කොහෙන්වත් වතුර එන්නෙත් නැහැ. ඒකෙම හටගන්න උල්පත් වලින් ඒ උල්පත් වලින් වතුර ඇතුළට ඇවිදිලා ඒ පොකුණ සිසිල් වෙනවා. පිටින් එන්නේ නැහැ. ඒකෙන්ම හටගන්න උල්පත් වලින් සිසිල් වෙනවා. අන්න අර සමාධියෙන් හටගත් ප්‍රතිසුඛය කියලා පැහැදිලි කරේ ඒක. එයින්ම හටගත් කාරණාවෙන් සිසිල් වෙනවා. මෙන්න මේ වගේ කියනවා දෙවන ධ්‍යානයේ උපදවාගෙන වාසය කරද්දී සමාධියෙන් හටගත් ප්‍රතිසුඛේ මුළු කයම තෙත් වෙනවා. මේකටයි සිහිය පිහිටෙන්නේ. සමාධියෙන් හටගත් ප්‍රතිසුඛේ කියන කාරණාවට සිහිය පිහිටනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ආධ්‍යාත්මික පිහිටීමක් සිද්ධ වෙනවා. එතන ආධ්‍යාත්මික පිහිටීමක් කියලා කියන්නේ මොකද්ද? අර ඊතර වීමේ එකරුණුනොත් ඊතර වීමක් නෙවෙයි. හැබැයි මූලිකවම මොකද වෙන්නේ? අර ගෘහස්ත සංකල්පනා ඉක්මවීම කියන පැත්තයි භාවිතා වෙන්නේ. ඔන්න දෙවනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කිරීම ගැනත් පැහැදිලි කරා. පුණජ පරම් භික්ඛවේ භික්ඛු පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති හතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදි යන්තං අරියාචික්කති උපේක්ඛ
හෝ සතිමා සුඛ විහාරේති තං තති අජ්ජානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුකේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිපන්නති ප්‍රීති නැති සැපයේ ප්‍රීති නැති සැපයෙන් මොකද වෙන්නේ අන්න කය තෙත් කරනවා කයට පතුරවනවා ප්‍රීතිය නැති සැපේ එතකොට අර නිරාමිස ඇලීම කියන කාරණාවටත් යන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ ලෝකේ මට්ටමින්. එතකොට මෙන්න මේකට උපමාවක් පැහැදිලි කරනවා හරියට මොකද කියන්නේ මහනෙල් හරි නෙළුම් හරි විලක් තියෙනවා මේ මහනෙල් හරි නෙළුම් හරි විලේ මේ නෙළුම උඩට ඇවිදිලා නැහැ. උඩට ඇවිදිලා නැතුව තියෙද්දි මොකද වෙන්නේ? ඒ වතුරෙන්ම සම්පූර්ණයෙන්ම අර මල ඒ කියන්නේ වෙන කොහෙන්වත් එන්නේත් නැහැ. උල්පතකින් එනවා කියන එකකුත් නෙමෙයි කියන්නේ. ඒ මල ඒ වතුරෙන්ම තෙත් වෙනවා. සම්පූර්ණයෙන්ම තෙත් වෙනවා. මෙන්න මේ වගේ මොකද වෙන්නේ? නිප්‍රීතියෙන් හටගත්ත සැපයෙන් මුළු කයම තෙත් වෙනවා. මෙන්න මේකටයි සිහිය පිහිටන්නේ. ඒකට සිහිය පිහිටට පස්සේ මොකද වෙන්නේ? අන්න ආධ්‍යාත්මික පිහිටන ගෘහත් සංකල්පන ඉක්ම වෙනවා. මේකත් කායගත හතිය භාවිතා කිරීම. හතරවෙනි එක පැහැදිලි කරන පුණ්‍යච පරම් බික්කේ බික්කු සුඛ සත්‍ය පහනා දුක්ඛ සත්‍ය පහනා පුබ්බේව සෝමනස දොමනසානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරේ සෝ ඉමමේව කායං පාරිසුද්ධේන චේතසෝ පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති නාසු කාංචි සබ්බසෝ කායස පරිසුද්ධේන චේතස පිරිසිදු සිතින් යුක්තව මේ කයට අන්න පිරිසිදු වූ ස්වභාවය සම්පූර්ණ පිරිසිදු භාවය පතුරුවා වාසය කරනවා හතරවෙනි ධ්‍යානීය තුල තියෙන උපරිම පිරිසිදු භාවය උපමාවක් පෙන්වන්නේ මිනිස්සෙක් මුළු ඇඟම වැහින්න සුදු රෙද්දකින් වහගෙන ඉන්නවා වගේ. එතකොට මේ පිරිසිදු භාවය කියන කාරණාව සම්පූර්ණයෙන්ම යුක්තයි. හතරවෙනි ධ්‍යානීය වාසය කරයි. අන්න එතෙන්ද සිහිය පිහිටවනවා. එතෙන්ද සිහිය පිහිටවද්දි මොකද වෙන්නේ? ආධ්‍යාත්මික පිහිටනවා. අන්න ඊතර වීම සිදු වෙනවා. ඒ වගේම ගෘහත් සංකල්පන ඉක්ම වෙනවා. යස්සකස්සචි භික්ඛවේ කාය ගතහති භාවිතා බහුලී කතා අන්තෝ ගදා තස්ස කුසල ධම්මා යේ කේච විජ්ජා භාගියා. මෙන්න මේ විදිහට කාය ගතහති භාවිතා බහුලී කృత කරනකොට මොකද වෙන්නේ? කුසල ධර්මයන් තුලින් අන්න ඔහු විද්‍යා භාගියේ පැත්තට යොමු කරනවා. හරියට මොකද වෙන්නේ? මහා මුහුදට අර විවිධ ගංගා ඇවිදිලා පිරෙනවා ඇතුළත් වෙනකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඒ මහා මුහුදේ අර ගංගාවල සියලු දේවල් තියෙනවා. මේ වගේ මේ හැම කාරණාවක් ඔස්සේම අමෘතය කරා යමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට කායගත සතිය භාවිතා බහුලීකృత කරනකොට මේ විදිහට භාවිතා වෙනවා කියනවා. යස්සකස්සචි භික්ඛවේ භික්ඛුනෝ කායගත සති අභාවිතා අබහුලීකතා ලබ්බති තස්ස මාරස්ස ඕතාරං ලබ්බති තස්ස මාරෝ ආරම්මන. හැබැයි යම් කිසි කෙනෙක් කායගත සති මනාව භාවිතා බහුලීකృత කරේ නැත්තම් මාරයාගේ වැඩපිළිවෙලට යොක්තු වුණා. මාරයාට ආරම්මණයක් වුණා. උපමාවක් පෙන්නනවා හරියට මොකද්ද? පුරුෂයෙක් ඊතා බර කළු ගලක් මැටි ගුලියකට අතහරිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ මැටි ගුලිය ඇතුළට ඒක කිඳා බහිනව නේද කියලා. එහෙමයි ස්වාමීනි. මෙන්න මේ වගේ තමයි කායගත සතිය භාවිතා වෙලා නැත්තම් ප්‍රගුණ වෙලා නැත්තම් මායාගේ වසඟයට යනවා. ඒ වගේම තවත් දෙයක් කියනවා. වියලුණු දර කෑල්ලක් යම් කිසි කෙනෙක් ගිනි ගාන දණ්ඩක් අරගෙන ඇවිදිලා එය අවුලන්න හැදුවොත් ඒක ඇවිලිනවා නේද කියනවා. එහෙමයි ස්වාමීනි කියනවා. මෙන්න මේ වගේ කියනවා මොකද්ද? අර මායයට ආරම්මණයක් වෙනවා කියනවා. ඊළඟට පැහැදිලි කරනවා යම් කිසි දරණයක් මත තියෙන හිස් කලයක් ලොකු භාජනයක් තියෙනවා. යම් කිසි කෙනෙක් වතුර අරන් ආවොත් ඒ භාජනේ පුරවන්න පුළුවන් නේද? පුළුවන් කියනවා. මෙන්න මේ වගේ කියනවා මායයට ආරම්මණයක් වෙනවා. මායගේ වසඟයට යනවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි පුරුෂයෙක් ඊතා සැහැල්ලුවෙන්
මාරයාට අවස්ථාව ලැබෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ උපමා ටිකකින් ඊළඟට වදාරනවා කායක සතිය හොඳට භාවිතා බහුල වශයෙන් පුරුදු කරලා දිනනවා නම් මාරයාට ආරම්මණයක් වෙන්නේ නැහැ කියලා. උපමාවක් කියනවා, උපමා කීපයක් කියනවා. හරියට නූල් ගුලියක් තද අරටු තියෙන ලීයකට ඔබ්බන්න හදනවා. තද කරලා ඔබ්බන්න හදනවා. ඇතුළට පුළුවන් වේද අහනවා. ඔබ්බන්න බෑ කියනවා. මේ වගේ කායක සතිය භාවිතා බහුලීකృత කරලා තියෙනවා නම් මාරයට ආරම්මණයක් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට අමු කිරි සහිත තෙත බරිත දර කෑල්ලක් අරගෙන ගිනි අතුල්ලන්න එනවා. ගිනි ගන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා. මාරයට ආරම්මණයක් වෙන්නේ නැහැ කියනවා. දරණයක් මත තියෙනවා කටමට්ටම් පුරව වතුර තියෙන වාජනයක්. ඒකට වතුර දාන්න එනවා. වතුර එකට දාන්න බෑ. ඒ වගේ මාරයට ආරම්මණයක් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට කායගත සතිය භාවිතා බහුලීකృత කරාට පස්සේ මොකද වෙන්නේ? ඔහුට පුළුවන් විශිෂ්ට ඥානියෙන් අවබෝධය කරා යමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. එයා ඒක හරියට දරණයක් මත පුරවපු වතුර කලයක් තියෙනවා. ඒ වතුර කලේ ඕන අපකර නැමුණොත් එහෙම මොකද වෙන්නේ? වතුර හැලෙනවා. ඒ වගේ කායගත සතිය භාවිතා කරලා තියෙනවා නම් එයාට හොඳට ඕන ඥානයක් කරා යොමු කරගන්න පුළුවන්. ඊළඟට තවත් උපමාවක් පැහැදිලි කරනවා. හතර වටේටම වැට කියන්නේ නියරක් බැඳපු සම්පූර්ණ වතුර පුරවපු මේ වෙලක් කුමුරක් තියෙනවා. එතකොට ඒකෙත් ඕන තැනකින් කරොත් වතුර එළියට යනවා. මෙන්න මේ වගේ කායගත සතිය භාවිතා බහුලීකృత කරලා තියෙනවා නම් මොකද වෙන්නේ? අන්‍යයාට පුළුවන්කම ලැබෙනවා ඕන ඥානයක් දිනු කරගන්න පුළුවන්. හොඳට යහපත් සමබිමක හතරමං හන්දියක ඕන අතකට යන්න පුළුවන් අජානීය අස්සයෙක් ඉදු 7ක් සූදානම් කරලා තියෙනවා. එතකොට ඒ අස්සය ඕන අතකට දක්වන්න පුළුවන්. මෙන්න මේ වගේ කියනවා කායගත සති භාවිතා බහුලීකృత කරලා තියෙනවා නම් භික්ෂුවට ඕන පැත්තකට නුවණ හසුරවන්න පුළුවන්කම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ විදිහට කායගත සති භාවිතා බහුලීකృత කරන කෙනෙකුට ආනිසංස 10ක් ලැබෙනවා කියනවා. මොනවද මේ ආනිසංස 10? පළවෙනි ආනිසංසය තමයි අරතිය දුරු වෙනවා. අරතිය මැඩගෙන වාසය කරනවා. අරතියෙන් ඔහුව මැඩගන්නේ නැහැ කියනවා. අරතියයි හතියයි ඇලීමයි අරතියයි දෙකම. නොඇල්මයි ඇලීමයි. ඇලීම කියන්නේ කාමයේ පැත්තෙන්, නොඇල්ම කියන්නේ කුසල ධර්ම නොඇල්ම. මෙන්න මේක දුරු කරනවා. ඒක දුරු වෙනවා. පළවෙනි එක. දෙවෙනි කාරණාව බය බෙහෙරව නැති වෙනවා. බය ඇති ගැනීම නැති වෙලා යනවා. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණා ඉවසන්න පුළුවන්කමක් ලැබෙනවා. හතරවෙනි කාරණාව ධ්‍යාන 4 පහසුවෙන් ලබන කෙනෙක් වෙනවා. පස්වෙනි කාරණාව නොඑක් විද 이르දි විද ඥානියන් ලැබුණු කෙනෙක් බවට පත් වෙනවා. හයවෙනි කාරණාව දිබ්බ දිවස දිබ්බ සෝතේ ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා. හත්වෙනි කාරණාව පරචිත්ත විඥාන ඥානිය ලබන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. අටවෙනි කාරණාව පුබ්බේ නිවාස ඥානිය ලබන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. නවවෙනි කාරණාව චුතුපපාත ඥානිය ලබන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. 10 වෙනි කාරණාව ආසවක්කය චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ලබන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න ආනිසංස 10. මොකක් භාවිතා කිරීමෙන්ද? කායගත හතිය භාවිතා කිරීමෙන්. කායගතාය වික්ඛ හතිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිහිත හුසමාරද්ධාය ඉමේ රසානි සංසා පාටිකංකාත් යානාවක් වගේ සේවනය කරොත් එහෙම බහුල වශයෙන් පුරුදු කරොත් එහෙම මේ කායගත හතිය මේ ආනිසංස 10 ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දාරනවා. භික්ෂුන් වහන්සේලා මේ දේශනාව සතුටින් අනුමෝදන් වෙනවා. එහෙනම් ජීවිතේ අපි හුරු කරන්නට ඕනේ ධර්මයක් නුවණක් සහිතව වැටහීමක් සහිතව ජීවිතේ සිහියක් පිහිටවන කාරණාව. එතකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේ කෙලෙස් එන්න ඉඩ නැති වෙලා ගිහිල්ලා ආධ්‍යාත්මී හිත පිහිටන තැනටපත් වෙනවා. ඉතින් ඒ සඳහා මේ දේශනාව උපකාරයක් කරගන්නවා, අදිෂ්ඨානයක් ඇති කරගන්න.